සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද අපි බලමු කොහොමද TikTok එකේ link එක copy කරගන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාගේ TikTok app එකේ තියෙන link එක කොහොමද copy කරලා තව කෙනෙකුට යවන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්න හදන්නේ. ඒ වගේම TikTok වීඩියෝ එකක් ඔයාලට තව කෙනෙකුට copy කරලා share කරන්න අවශ්‍ය නම් ඒ වැඩේ කොහොමද කරන්නේ කියලා මෙන්න මේ ක්‍රම දෙක කියලා දෙන්න තමයි අද මම ඔයාලට හදන්නේ. එහෙනම් අපි කෙලින්ම වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා යන්න මේ විදිහට TikTok app එකට. හරි දැන් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන මේ ඉරි තුන මෙන්න මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ දෙකින් පල්ලෙහෙම ඇවිල්ලා තියෙනවා setting and privacy කියලා. මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් share profile කියලා තියෙනවා. මෙන්න මේ share profile කියලා මම මේ විදිහට ටච් කරනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් වම් පැත්තේ කෙළවරෙන් තියෙනවා copy link කියලා. ඔයාගේ TikTok එකේ link එක copy කරලා කාට හරි යවන්න අවශ්‍ය නම් මේ copy link කියන එක ටච් කරන්න ඕන. එහෙම නැත්නම් මෙතනින් තියෙන කැමති ඔප්ෂන් එකක් මෙතනින් තෝරගෙන ඉවරලා ටච් කරලා link එක ඒ ඕනම කෙනෙකුට share කරන්න පුළුවන්. ඒ එක ක්‍රමයක් තමයි ඔයාගේ ප්‍රොෆයිල් එකේ link එක copy කරලා share කරන විදිය. එහෙම නැත්නම් මෙතනින් share නොකරනවා නම් ඔයා මේ copy link කියන එක ටච් කරලා ඉවරලා උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාගේ YouTube channel එකක් තියෙනවා. ඒ YouTube channel එකට ඔයාගේ TikTok account එක ප්‍රොෆයිල් එක දාන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ මෙතනින් මේ විදිහට මේ copy link කියන එක ටච් කරන්න ගිහිල්ලා ඔයාගේ YouTube එකට ගිහිල්ලා ඒ අදාළ තැන paste කරන්න. එතකොට ඔයාගේ TikTok එකේ link එක එතනින් අනිවාර්යයෙන්ම වැඩෙනවා. දැන් ඔයාලට මම මේ කියලා දුන්නේ TikTok profile එකේ link එක කොහොමද copy කරලා තව කෙනෙකුට යවන්නේ කියලා. ඊට අමතරව අපි බලමු වීඩියෝ එකක තියෙන link එකක් කොහොමද copy කරගන්නේ කියලා. මම මෙතනින් මේ විදිහට අයින් වෙලා දැන් යාළුවාට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන වීඩියෝ එකේ මම වීඩියෝ ප්ලේ වෙන එක දැන් නවත්තලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ පහළින්ම තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ share icon එක. ඒ කියන්නේ මේ ඊතලයක් වගේ ආයතනයක් වඩ පේනවා. ඉතින් මෙන්න මේක මේ විදිහට ටච් කරනවා. ඊට පස්සේ දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලට අවශ්‍ය නම් අපි කලින් ප්‍රොෆයිල් එක share කරා වගේම මෙතන පුළුවන් link එක මේ වීඩියෝ එකේ link එක copy කරගන්න. ඊට අමතරව WhatsApp වලින් ඒ වගේ Messenger වලින් ඕනම දෙයකින් මෙතනින් share කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් link එක copy කරනවා නම් වීඩියෝ එකේ මෙන්න මේ copy link කියන එක ටච් කරාට පස්සේ TikTok වීඩියෝ එකේ link එක copy වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රොෆයිල් එක සහ ඔයාලට අවශ්‍ය TikTok වීඩියෝ එකක link එක copy කරගන්න විදිහ තමයි අද මට ඔයාලට කියලා දෙන්න ඕනේ. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. යම් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට උත්තර දෙනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.